ඔයත් ෆැට් ලොස් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ඩයට් එකෙන් මේ කෑම වර්ග ටික අයින් කරන්න ඕනේ. පළවෙනි එක තමයි අපි ගත්තොත් සෝඩා වර්ග. මම මෙතනදී බ්‍රෑන්ඩ් එකක් කියන්නේ නැහැ. මොකද ඔයා සෝඩා වර්ග ගන්න ඔයාගේ ක්‍රේවිංස් ඇවිස් වෙනවා. ඒ වගේ මේවයි ලොකු ෂුගර් ප්‍රමාණයක් අඩංගු වෙනවා. අතට වඩා නොදැනුවත්වම ඔයාගේ ඇඟට ලොකු කැලරිස් ප්‍රමාණයක් ඇඟට යනවා. දෙවෙනි එක තමයි අපි ඩයට් එකෙන් අයින් කරන්න ඕන දෙයක් තමයි ගොඩක් වෙලාවට චිප්ස් වර්ග. සාමාන්‍යයෙන් අපි චිප්ස් වර්ග ගොඩක් කට්ටිය ෆිල්ම් බලද්දී කනවා. ඒතර අපි දන්නේ නැතුවම අපේ ඇඟට ලොකු කැලරිස් ප්‍රමාණයක් යනවා. පුළුවන් තරම් චිප්ස් වර්ග ගන්න. මොකද මේ කන්න ආස හිතෙනවා. ඊට පස්සේ වඩා ක්‍රේවිංස් කන්ට්‍රෝල් කරන්නත් අමාරුයි. ලොකු ඇඟට නොදැනත්තම ලොකු කැලරිස් ප්‍රමාණයක් වුණත් යන්න පුළුවන්. නම්බර් 3 තමයි ෆාස්ට් ෆුඩ් වර්ග. සාමාන්‍යයෙන් අපි ගත්තොත් බර්ගර්ස්, පිට්සා වගේ ෆාස්ට් ෆුඩ් වර්ග අපි පුළුවන් තරම් අපේ ඩයට් එකෙන් අයින් කරන්න ඕනේ. මොකද අපි මේවා කන්න අපේ ගොඩකට කැලරිස් ප්‍රමාණය වුණත් අපිට කවුන්ට් කරන්න අමාරුයි අපේ ඇඟට කොච්චර කැලරිස් ප්‍රමාණයක් යනවද කියලා. නම්බර් 4 තමයි අපි ඩයට් එකෙන් අයින් කරන්න ඕන දෙයක් තමයි ප්‍රධානම දෙයක්. ගොඩක් කට්ටිය ඇඩික්ට් වෙලා ඉන්න දෙයක්. පුළුවන් තරම් අපි ඇල්කොහොල් වර්ග අපේ ඩයට් එකෙන් අයින් කරලා දාන්න ඕනේ. මොකද ඔයා ඇල්කොහොල් ගන්නවා කියලා කියන්නේ ඔයාගේ ඇඟට කැලරිස් උත්සුක ප්‍රමාණයක් යනවා. ඒ වගේම ඔයාලට ඩයට් එකට ස්ට්‍රික්ට් වෙලා ඉන්න අමාරු වෙනවා. නම්බර් 5 තමයි ගොඩක් වෙලාවට අපේ කට්ටිය හැම වෙලේම කන දෙයක් අයිස්ක්‍රීම් වර්ග. පුළුවන් තරම් අයිස්ක්‍රීම් වර්ගත් ඔයාගේ ඩයට් එකෙන් අයින් කරලා දාන්න බලන්න ඕන. නම්බර් 6 තමයි චොක්ලට්ස් වර්ග. මොකද ගොඩක් කට්ටිය හරි කියලා ඉන්නවා චොක්ලට්ස් වර්ග ගන්න. මොකද ඔයා චොක්ලට්ස් වර්ග ගන්න ඔයාට ක්‍රේවිංස් කන්ට්‍රෝල් කරන්න ගොඩක් අමාරුයි. මොකද සාමාන්‍යයෙන් එකක් කෑවොත් ගොඩක් කට්ටිය නවත්තන්න දෙයක්. ඊට පස්සේ 3 4 5 කාලා නවත්තන්නේ. ඊට පස්සේ මේක පුරුද්දක් විදිහට ගොඩක් කට්ටිය ගන්නවා. ඒකන්ද පුළුවන් තරම් ඔයා චොක්ලට්ස් වර්ගත් ඔයාගේ ඩයට් එකෙන් අයින් කරන්න ඕනේ.